මෙන්න මේ වගේ ෆොටෝ එකක් මෙන්න මේ විදිහට වෙනස් කරගමු. ඔයාලා ඉස්සෙල්ලාම යන්න ඕන ඔයාලගේ chat GTP එකට. chat GTP එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට දාන ලකුණක් තියෙනවා. අන්න ඒ දාන ලකුණ ටච් කරලා මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න ඕනේ. අප්ලෝඩ් කරලා ඔයාලා මෙන්න මේ විදිහට ටයිප් කරලා මේක දාගන්න ඕනේ ඔයාලගේ chat GTP එකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක අප්ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ ඔයාලට සෙන්ඩ් කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ විදිහට සෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ඔයාලට ඉමේජ් එකක් ජෙනරේට් කරනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේකේ තියෙනවා විනාඩි 22කට පස්සේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න කියලා. හරි. අපි ආයේ මේ විදිහට කලින් දාපු එකම සෙන්ඩ් කරලා මේ විදිහට ඉමේජ් එක ජෙනරේට් කරගමු. මෙන්න මේ විදිහට ජෙනරේට් වෙනවා වලට බලා ගන්න පුළුවන් ඉමේජ් එක. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත ඉමේජ් එක. අපිට පුළුවන් මේ ෆොටෝ එක උඩ ටච් කරලා මෙන්න මේ විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔන්න විදිහට තමයි TikTok එකේ වෛරල් යන මෙන්න මේ ෆොටෝ එක මේ විදිහට හදාගන්නේ. ඉතින් ඔයාලට සුබ දවසක්. channel subscribe කරලා අපිත් එක්ක දිගටම කරලා ඉන්න.